Go. Energy. Let it out. 7, 8, 9, 10. A machine here. There you go. Nobody works like David in this house. 13. Come on. 14. Come on. 15. Shut that muscle down. 16. Come on. Get it. 17. You don't know me, son. Get it. 18. You don't know me, son. Get it. You don't know 19. me, son. සමහර දවස් තියෙනවා ඔයා උදේ නැගිටිනවා. හැබැයි ඇඳෙන් නැගිටින්නවත් ඔයාට පණක් නැහැ. ඔයාගේ ඇඟට දැනෙනවා මාරම මහන්සියක්, මාරම කම්මැලිකමක්. ඉස්සර පොඩි කාලේ ඔයාට මතකද ඔයාට කොච්චර ශක්තියක් තිබුණද කියලා? ලෝකෙම පෙරලන්න පුළුවන් වගේ අමුතුම ගැම්මක් ඔයාගේ ඇඟ ඇතුලේ තිබුණා. හැබැයි අද වෙද්දී ඒ ගැම්ම කොහෙද ගියේ? ඇයි අද ඔයාට පොඩි වැඩක්වත් හරියට කරගන්න බැරි තරමට ඔයාගේ ඇඟයි හිතයි දෙකම දුර්වල වෙලා තියෙන්නේ. ඔයා හිතනවා ඇති ඒක සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි මම අද ඔයාට ඇත්තක් කියන්නම්. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. අපේ මේ නවීන සමාජය අද වෙනකොට හදලා තියෙන්නෙම ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ඒ පිරිමිකම, එහෙමත් නැත්නම් ටෙස්ටෙස්ටරෝන් කියන ගින්න සම්පූර්ණයෙන්ම නිවලා දාන්න. සමාජයට ඕනේ ඔයාව දුර්වල කීකරු මිනිසෙක් කරන්න. අද මම ඔයා නොදැනුවත්වම ඔයාගේ අතින් ඔයාගේ පිරිමිකම විනාශ කරගන්න පුරුදු 3ක් ගැන කියලා දෙන්නම්. පළවෙනි පුරුද්ද ඔයාගේ කෑම පිගාන. අද අපි කන කෑමවල කිසිම ජීවයක් නැහැ. පාට පැකට් වල එන කෑම, සීනි පිරුණු බීම, මේ දේවල් වල තියෙන රසායනික ද්‍රව්‍ය අද ඔයාගේ ඇඟේ තියෙන හෝමෝන සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඔයා සීනි කනවා කියන්නේ ඔයාගේ මොළය මන්දගාමී වෙනවා. ඔයාගේ ඇඟ කම්මැලි වෙනවා. ඔයාගේ ඒ යකඩයක් වගේ තිබුණු ශරීරය අර සීනිත් එක්කම දිය වෙලා යනවා. සැබෑ පිරිමියෙක් තමන්ගේ ඇඟ ඇතුළට දාන දේවල් ගැන මාරම විදිහට සැලකිලිමත් වෙනවා. ඒකයි එයාලා වෙනස්. දෙවැනි පුරුද්ද නිදිමරාගෙන ෆෝන් එකේ ජීවත් වීම. රාත්‍රී 12 වෙනකල් කළුවරේ ෆෝන් එකේ නිල් පාට එළිය දිහා බලාගෙන ඉන්න එක අද අපිට මාරම සාමාන්‍ය දෙයක්. හැබැයි මනෝවිද්‍යාවට සහ විද්‍යාවට අනුව ඔයාගේ ඇඟේ ටෙස්ටෙස්ටරෝන් හැදෙන්නේ ඔයා හොඳට නිදා ගන්න වෙලාවට විතරයි. ඔයා අනුන්ගේ ජීවිත දිහා බල නිදිමරන හැම තප්පරයක්ම ඔයා කරන්නේ ඔයාගේ පහුවදා දවසේ තියෙන ශක්තිය උරාගෙන බොන එකයි. හරියට නිින්දක් නැති මිනිස්සයා හරියට පණ නැති ගහක් වගේ සුලග කාප් ගම කඩාගෙන වැටෙනවා. තුන්වෙනි පුරුද්ද පහසුව පස්සේ යෑම. අද අපි හැමෝම කැමති කිසිම දුකක් විඳින්න නැතුව සතුටින් ඉන්න. හැබැයි ඉතිහාසය බැලුවොත් ලෝකෙ හිටපු හැම ශක්තිමත් පිරිමියෙක්ම නිර්මාණය වුණේ කටුක දුකක් සහ මහන්සියක් නැද්දේ. ඔයා දවසම AC කාමරයකට වෙලා කිසිම බරක් උස්සන්නේ නැතුව දාඩිය බින්දුවක් හලන්නේ නැතුව ඉන්නවනම් ඔයාගේ ඇඟ අහනවා මට මොකටද මේ පිරිමකම? මට ශක්තියක් ඕනේ නැහැ කියලා. මහන්සි වෙන්න, අමාරු දේවල් කරන්න, යකඩ උස්සන්න, දුවන්න, දාඩිය දානකල් වැඩ කරන්න. ඒ වේදනාව හරහා තමයි ඔයාගේ ඇතුලේ නිදිමරන ඒ යෝධයා ආයෙත් ඇහැරෙන්නේ. දැන් ගැඹුරු හුස්මක් ගන්න. ඔයා ඉපදුනේ දුර්වලෙක් වෙන්න නෙමෙයි. ඔයා ඉපදුනේ මේ ලෝකේ ඔයාගේ සලකුණ තියලා යන්න. ඔයාගේ පවුල රකින්න. ඔයාගේ නැතිවුණු ගැම්ම, ඒ නැතිවුණු පිරිමිකම ආයෙත් හොයාගන්න අද තීරණය කරන්න. ඔයා ආයෙත් අලුතින් වැඩ පටන් ගන්න ලෑස්ති කියලා මම හිතනවා. ජය වේවා.